අයිබෝන් ACH Astro YouTube නාලිකාව විසින් අද වීඩියෝෙන් ගෙනෙනු ලබන්නේ 2026 අලුත් අවුරුද්දේ නැකත් සීට්ටුවයි. මුලින්ම අපි බලමු නවසඳ බැලීම. අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මාස 20 වන සිකුරාදා දිනද අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මාස 19 වන ඉරිදා දිනද නවසඳ බැලීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මාස 13 වැනි සඳු දින දිවුල්පත්තිස මිශ්‍රණානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණය මැනවි. පුණ්‍ය කාලය අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා පූර්ව භාග 3:08 සිට එදිනම අපර භාග 3:56 දක්වා පුණ්‍ය කාලයේ බැවින් අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා පූර්ව භාග 3:08ට පළමුව ආහාර පානගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවතලයේදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා පූර්ව භාග 9:32 සිට එදින අපර භාග 3:56 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විදි ඉටු කිරීමද මැනවි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මාස 14 වැනි අඟහරුවාදා දින පූර්ව භාග 9:32ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. ආහාර පිසීම අප්‍රේල් මාස 14 වැනි අඟහරුවාදා දින පූර්ව භාග 10:51ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා උක්කකුරු මිශ්‍ර කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දීකිරි හා විලඳද පිළියෙල කර ගැනීම මැනවි. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය අප්‍රේල් මාස 14 වැනි අඟහරුවාදා දින අපර භාග 12:06ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි. හිසතෙල් ගෑම අප්‍රේල් මාස 15 වැනි බදාදා දින පූර්ව භාග 6:55ට පච්ච වර්ණ හේවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පද්ද පයට කොළොන් පද්ද තබා කොහොඹ පත්විස මිශ්‍රණානුද තෙල් දගා ස්නානය කිරීම මැනවි. රැකී රක්ෂා සඳහා පිටත් යාම අප්‍රේල් මාස 20 වන සඳුදා පූර්ව භාග 6:27ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක්ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක්ද අනුභව කර දකුණු දිශාව බලා පිටත් යාම මැනවි. පැල සිටුවීම අප්‍රේල් මාස 23 වන බ්‍රහස්පතින්දා දින පූර්ව භාග 9:01ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැල සිටුවීම මැනවි. මෙම සියලු නැකත් වේලාවන් ශ්‍රී ලංකාවේ සම්මත ඔරලෝසු වේලාවෙන් බව සලකන්න. ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔබ තවමත් අපගේ YouTube නාලිකාව subscribe කර නොමැතිනම් මෙවැනි වීඩියෝ නැවතත් නැරඹීම සඳහා subscribe කර තබා ගන්න. ආයුබෝවන්.